අහනවාද? ශ්‍රද්ධාව ඒවා ආවර්ජනා ඔය වෙනවා. බාන්නක හදලා යෝග අවකත් තමන්ගේ පැත්තෙන් අකුලලානේ. ඒවා ආවර්ජනා වෙනකොට තමන්ට පුදුම ඈ තරම් පිනායමක් ඇති වෙනවා. තමන්ගේ ශ්‍රද්ධාව තමන්ට ආවර්ජනා වෙනකොට චූටි මහත්තයා තමන්ට බණ පුදුම අහනවා. සතුටක් ඇති වෙනවා. ඒකනේ හදපු ගෙට පන්සල වෙලා. දිහා බලලා දායකයා සතුටු වෙන්නේ. අනේ පිරු මහසිරතුමා හදපු පන්සලනේ ජේතවනාරාමය. ජේතවනාරාමය හදන්න දායකයා උනේ අනේ පිරු මහසිරතුමා හදපු පන්සල බලලා මැරිලා සතුටු රාජාසනයට වුණානේ වෙලා. අනේ පිරු බණ මහසිරතුමා. අහනවා. මැරිලා සුගතියේ ඉපදුනා. මාර්ගඵලලාභියෙක් හින්දා දුකතියට කොහෙත්ම වැටෙන්නේ නැහැ. වන්දිද? පුදුම දවල් නාමු ඈ. ආරක්ෂාවක් මාර්ගඵල වලින් සලසන්නේ පින්වත්නි. ඒකමයි එතනට උත්සාහවත් වෙන්න ඕන. මාර්ගඵල වලින් පුදුම ආරක්ෂාවක් හිතට සලසනවා. ඒ ආරක්ෂාව කටින පින්කමකින්වත් සැලසෙන්නේ නැති ආරක්ෂාවක්. ඒ නිසා අනේපිට මහසිරතුමා මාර්ගඵලලාභී සුගතියේ ඉපදුනා. හදපු පන්සල දිහා බලලා ඉපදිලා ඉන්න තැන ඉඳන් සතුටු වුණා. ජේතවනාරාමය හදන්න මට දායකත්වයේ ගන්න ලැබුණ එක කොච්චර දෙයක්ද බුද්ධ ශාසනයේ. හිතුවේ නැති වෙලාවක ජීවිතේ නැති වුණා. ජීවිතේ නැති වෙන්න කලින් මං ශාසනයට මේ පින්කම කරපු එක මොනතරම් දෙයක්ද. ඒ ශාසනයෙන් ලබන්න තියෙන ඉහළම ඵල මම පුළුවන් තරමින් ලබා ගත්තා කියලා හරියට සතුටු වුණා. අනේ පිළිසිරතුමා අර බුද්ධ ශාසනයට හදලා දුන්න පන්සල ගැන නැති වෙලත් එතුමා ඉපදුන තැන ඉඳන් සතුටු වෙනවා. එනිසා මේ බුද්ධ ශාසනයට යම් කෙනෙක් ආමිසාතීන් සංග්‍රහ කරලා තියෙනවද? ඒ ආමිසාතීන් කරලා තියෙන සංග්‍රහයනොත් ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. ඊටත් වඩා යම් කෙනෙක් මේ බුද්ධ ශාසනයට ප්‍රතිපත්ති පූජාවතින් සංග්‍රහ කරනවද? ඒ ප්‍රතිපත්ති පූජාවතින් සිද්ධ කරන සංග්‍රහය ආමිසයතින් සිද්ධ කරන සංග්‍රහයටත් වඩා ශ්‍රේෂ්ඨයි. මොකද ප්‍රතිපත්ති පූජාවෙන්මයි මාර්ගඵල සාක්ෂාත් වීම සිද්ධ වෙන්නේ. ආමිස පූජාවෙන් නෙවෙයි මාර්ගඵල සාක්ෂාත් වීම සිද්ධ වෙන්නේ. ප්‍රතිපත්ති පූජාවෙන්මයි මාර්ගඵල සාක්ෂාත් වීම සිද්ධ වෙන්නේ. ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාව වඩන්න උදව්වක් දෙනවා. දැන් අපි පෙර ජීවිතවල ආමිස දානය සිද්ධ කරලා තිබුණ නිසා තමයි මේ මනුස්ස ලාභය අපි ලැබුවේ. ආමිස දානය සිද්ධ කරලා තිබුණේ නැත්නම් චූටි මනුස්ස මහත්තයා ලාභය බණ ලබන්න අහනවා. බෑ. ආමිස දානය කියන්නේ ලේ ටික දන් දෙන්න පුළුවන් තැන ලේ ටික දන් දීලා වකුගඩුව පිරිනමන්න පුළුවන් තැන වකුගඩුව පිරිනමලා ඔළුවේ කෙස් ටික පූජා කරන්න පුළුවන් තැන දන් දෙන්න පුළුවන් තැන ඉසේ කෙස් ටික දන් දීලා ඒ කෙස් ටික සමහර වෙලාවට දන් දීලා ඇත්තේ බුද්ධ ශාසනය වෙනුවෙන් දානයක් මානයක් වගේ පින්කමක් කරන්න. එහෙමත් අවස්ථා අපි දන්නේ නැති වුණාට තියෙනවා. අද අපි දන්නවා ගොඩක් වෙලාවට ගැහැණු දරුවෝ මහරගම පිළිකාරෝ වහලට කෙස් වැටිය වවලා කපලා දන් දෙනවා. ඒ කපලා දන් දෙන දරුවන්ගේ අතීත ජීවිත අපිට කල්පනා කරලා බලන්න පුළුවන් වුණොත් අපිට පෙනේ බුද්ධ ශාසනවලදී දම්පින් කරන්නේ ඒගොල්ලෝ කෙස් වැටිය දන් දීලා තියෙන හැටි. මේ බුද්ධ ශාසනය තුල සමහර තරුණියෝ තමන්ගේ කෙස් වැටිය කපලා දීලා දන් දීලා තියෙනවා. දානයට අවශ්‍ය කරන මිල මුදල් හොයාගන්න බැරි වුණ තැන තමන්ගේ කෙස් වැටිය කපලා දීලා ඒකට ලැබුණු මුදලින් දන් දීලා තියෙනවා. බුද්ධ ශාසනයෙහි මහා සංඝ රත්නයට ඒ තරම්ම මේ ශාසනය ශ්‍රේෂ්ඨ කොටගෙන සලකලා. මොකෝ අපි මේ පෙර ජීවිතවල දුන්න ආමිස දානේමයි ඇත්තටම මේ නැවත කවුරු හරි ආවද? අපි කරා පැමිණිලා තියෙන්නේ. සුළුපටු නෑ කණ්ණාඩිය දිහා ගිහිල්ලා අපි කණ්ණාඩිය ළඟට ගිහිල්ලා අපි ටිකක් සේ කල්පනාවෙන් අර ඉදිරි පිට පේන රූපය දිහා බලනකොට අපිට පේනවා මේ ආමිස දානේ ලාභය මොන තරම්ද. යානේ මොහුකුරා යන්න තේරෙනවනේ තමන්ගේ මේ S2 තමන්ට ලැබුණේ ආමිස දානේ නිසා කියලා. S2ට හානි කරලා නෑ පෙර ජීවිතවල කාගේවත්. ඒ නිසා මේ ආමිස අලාභය පෙර ආමිස දානේ දුන්න නිසා පාණාතිපාතා ශික්ෂාපදින් හිංසනය වළක්වාගෙන කටයුතු කරලා තමයි S2කටවත් කන් දෙකටවත් අත් දෙකටවත් කකුල් දෙකටවත් ඇඟිලි වලටවත් ඇඟේ කිසිම තැනකට සත්වයේ හිංසා පමනවල නැහැ තමයි. ඒ හිංසා පැමිණෙන්නේ නැති නිසා තමන්ට ඒ ලාභය මේ ජීවිතේදී ලැබිලා S2කින් කන් දෙකෙන් නාහෙන් කටෙන් මූණෙන් ඇඟෙන් අත් දෙකෙන් කකුල් දෙකෙන් මේ ප්‍රකට කරන්නේ මොකක්ද? පෙර අපි කරපු ආමිස ලාභය මේ දානය දැන් මේ අපිට ලාභයක් විදිහට පිළිතලා. ඒ නිසා මේ ආමිස ලාභය උනත් අපි කල්පනා කරලා බලනකොට සුළුපටු නෑ. ඒ ආමිස ලාභය ඇත්තටම මනුස්ස ජීවිතයට එන්න උපකාර වුණා අපිට. ආමිස දානය පෙර ජීවිතවල දම්පින් කර තමන්ට ලැබුණ දේවල් තමන් තනියෙන් භුක්ති විඳින්නේ නැතිව අනේකා සමග බෙදාගෙන ලෙඩ දුකක් හැදුන තැන්වලදී ලෙඩ දුක් හැදුන අයත් සමග බෙදාගෙන
තමන්ගේ ගෙදර තමන්ගේ 4-5 දෙනාට ගෙනාපු හාල් ටිකෙන් බත් හැන්දක් දෙකක් ලෙඩක් දුකක් හැදිලා ඉන්නකොට ළඟපාත කෙනෙක් ඒකෙන් ලුණු කැඳ ටිකක් හදලා ආන්න ගෙනහිල්ලා දෙනවා. ඒ තමන්ගේ ලාභය අනෙකාගේ ලාභය පිණිසත් වැය කරලා කොච්චර දෙයක්ද? මේ ලෝකේ මොනතරම් මිනිස්සු ඉන්නවා. ඉතින් බෞද්ධ ප්‍රජාම විතරක් නෙවෙයි තමන්ගේ ලාභය අනෙකාගේ ලාභය වෙනුවෙන් කැප කරන මිනිස්සු ඕනතරම් ඉන්නවා මේ ලෝකයේ තුල. තමන් අදිනවා වගේ අනෙකාටත් අදින්න ලැබෙනවා නම් කොච්චර දෙයක්ද කියලා හිතලා තමන් අදින පළඳින විදිහට පළඳින්න අනෙකාටත් උදව් කරනවා. තමන් ආහාර පාන ටික ගන්නවා වගේ හැම සත්වයකටම මේ ආහාර පාන ටික ලැබෙනවා නම් කොච්චර දෙයක්ද? බඩගින්න ජීවත් වෙන්නේ නැතුව ඉන්නවා නම් පිපාසෙන් ජීවත් වෙන්නේ නැතුව ඉන්නවා නම් මොනතරම් දෙයක්ද කියලා අර බලන්න උපදින මෛත්‍රිය. ලේනාවේ නෑනේ. ඒ උපදින මෛත්‍රියෙන් ආහාර පාන ටික තමන්ට